මතක තියාගන්න කුලේ මුල් කරගෙන තමන්ගේ වැදගත්කම මුල් කරගෙන තමන්ගේ ධනය මුල් කරගෙන රූපේ මුල් කරගෙන කටහඬ මුල් කරගෙන හැකියාව මුල් කරගෙන අන් අය හෙලා දැක්කොත් අන් අයට නිନ୍ଦා අපහාස කළොත් එවැනි දේවල් නැති අයට තමන් නැතිව උපදින දවසේ තමන් අනුන්ට කියපු වචන 10 ගුණයකින් වැඩි වෙලා මේ කන් වලට ඇහි. උන් දුප්පත්තු කියලා නම් ගරහන්නේ තමන් දුප්පත් වුණ දවසට දුප්පත් භවයේ දෝංකාරය හන්දියක් ගානේ ඔබට ඇහි. සසර පිළිගන්නවා නම් අනුන්ට ගරහන්න එපා. අනුන්ට ගරහන්න එපා. මේ සංසාරේ හැමදාම එක විදිහට යන්න බෑ අපිට. ගහක මල් උනත් පිපෙන කාලය එනවා. වැටෙනකොට කොළත් එක්ක වැටිලා යනවා. වහිනකොට වහින කාලය එනවා. පායනකොට ගේ ඇතුළේවත් ඉන්න බැරි වෙන්න පායන කාලය එනවා. ඉස්සර අගෝස්තු වලට පායනකොට ගේ කලෙත් හිඳුණා. ලිඳත් හිඳුණා. ඒ නිසා මේ හැමදාම එක විදියට ඉන්නවා කියන මිත්‍යා දෘෂ්ටිය නම් ඉන්න එපා. කොල්ලන්ටත් එහෙමයි කියන්න තියෙන්නේ. මං කිව්වේ මා කියූ සේ බුදුරජාණන් වහන්සේ නමකේ කතාවේ තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් මහාන වෙලා බ්‍රහ්මචාරීව පිළිවෙතේ යෙදුන ස්වාමීන් වහන්සේ නමක් තව ජීවිතයක ලස්සන තරුණෙක් වෙලා ඉපදිලා වැරදි කාම සෙවණේ යෙදෙනවා. ඒ සල්ලාල ජීවිතේ විපාක විදියට නිරේ ඉපදෙනවා. නිරේන් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඉපදෙනවා කෙල්ලෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කලින්. අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් මහාන වෙලා සිල් රැක්ක හාමුදුරුවෝ තවත් ජීවිතයක හාත්පසින් වෙනස් සල්ලාලෙක් වෙලා ඉපදිලා තවත් ජීවිතයක නෑ ඔහු නිරේ ගිහිල්ලා ඊළඟ ජීවිතේ ස්ත්‍රියක් වෙනවා. ස්ත්‍රියක් වුණාට පස්සේ තමන් කරපු කර්මයේ තමන් දෙනවා හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ආදරේ නැති වෙනවා. තමන්ට කවුරුවක් ගරු කරන්නේ නැතුව යනවා. පුදුම දුකක් විඳින ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරයෙන් ඈ දුකෙන් මිදෙනවා. නමුත් මං කියන්න ගියේ පිරිමිකම මුල් කරගෙන අපි අන් අය එක සෙල්ලම් කරොත් අපි කියමු කෙල්ලන් එක සෙල්ලම් කරනවා මේ කොල්ලෝ. උන්ව විහිළුවට ගන්නවා. එක ෆෝන් එකෙන් Facebook එකෙන් මැසේජ් වලින් මොකකින් හරි තමන් කර්මානුරූපව ස්ත්‍රියක් වුණා. එදාට අන් ලඳුන්ට අන් කෙල්ලන්ට කරපු වංචාව ඒ දුන්න වේදනාව ඒ කරපු කවටකම් ඒ වටේ එයාව අන් අය අතර ලැජ්ජාවට පත් කරපු එක දුන්න අසාධාරණයි. Tamanda 10000 ගුණයකින් වැඩි වෙලා යනවා. ඔක තමයි සංසාරේ. පිළිගන්න දුවේ පුතේ අපි මැරිලා ඉපදෙනවා කියලා. පින්පව් වල විපාක අපිට එනවා කියලා.